ටිකක් දුන්නා. ඒක නම් දැන් ඉවරයි මම බිව්වා. Hello guys, welcome our YouTube channel. ඔන්න අදත් අපි ඇවිල්ලා ඉන්නේ කපල් එකකට නිදහසේ ඇවිල්ලා ඉන්න පුළුවන් ලස්සන perfect place එකක් අරගෙන. ඉතින් මේ තමයි ඉකෝලක්ස් විලා අහංගම. ඉතින් අපි ආපු ගමන් වෙල්කම් එක විදිහට අපිට රසම රස ඩ්‍රින්ක් එකක් දුන්නා. ඒගොල්ලන්ගේ බබල් ටී එකක්. ඒක හරියම රසට තිබුණා. ඉතින් මගේ පිටිපස්සෙන් තියෙන්නේ අපේ ඩේල් පැකේජ් එකට අපිට හම්බුන රූම් එක. අපි ගිහින් බලමු රූම් එක කොහොමද කියලා. ඉතින් මේ තමයි අපේ ඩේවට් පැකේජ් එකට අපිට හම්බුන රූම් එක. ඇතුළට ගියාම ලස්සන ඉන්ටීරියර් ඩිසයින් එකක් බලා ගන්න පුළුවන්. ක්ලීන් එකක තියෙන ස්පේසස් රූම් එකක් තමයි මෙයාලා දීලා තියෙන්නේ. මේ තමයි මේ රූම් එකට හම්බෙන කිචන් ඒරියා එක. මේ කිචන් ඒරියා එකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා මේ වගේ ෆ්‍රිජ් එකකුත් එක්ක. සම්පූර්ණ කිචන් එක තියෙනෝනේ හැම අංග සම්පූර්ණ හැම වැඩම මේ කිචන් එකේ තියෙනවා. අපි දැන් ගිහින් බලමු බාත් රූම් එකට. bathroom එකේ තවත් ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ රූම් එකේ ෆැසිලිටිස් තියෙන්නේ. ඒ වගේම තව විශේෂ දෙයක් තියෙනවා මේ රූම් එකේ. ඩේවට් පැකේජ් එක ගන්න ඔයාලට උඩ බාත් ටබ් එකකුත් හම්බ වෙනවා. අපි යන්න ඒක බලන්න. අවුට්ඩෝර් බාත් ටබ් එකක් විතරක් නෙවෙයි මේ ඩේවට් පැකේජ් එක ගන්න ඔයාලට මේ වගේ ලොකුම ලොකු පූල් එකක ෆ්‍රී පූල් ඇක්සස් උත් හම්බ වෙනවා. ඉතින් අපේ ලංච් එකට වෙලා ඇවිල්ලා තින්නේ. ඉතින් ලංච් එක අපි මේ පාර රූම් එකට ගත්තේ නෑ. අපි ලංච් එකේ ඒරියා එකක් තියෙනවා වෙනම. හදලා ඒගොල්ලෝ ඒරියා එකට මේව කරා. දැන් අපි යන්නේ අපේ මේ ඩේවට් පැකේජ් එකට මොනවද අපිට හම්බෙච්ච ලංච් එක. ඒක මොන වගේ රසක්ද තියෙන්නේ කියලා බලන්න. ඉතින් මෙන්න මේ වගේ හරිම පිළිවෙලට ඒගොල්ලෝ අපේ ලන්ච් එක අරේන්ජ් කරලා තිබුණා. ඒ විතරක් නෙවෙයි කපල් එකකට මදිනු කියන ෆුල් කුත්තු එකක් එක්ක සයිඩ් ඩිෂ් විදියට චිකන් ඩෙවල් එකක් හම්බ වෙනවා. ඒ වගේම ඩෙසර්ට් එකට මිල්ක් යෝගට් දෙකකුත් හම්බ වෙනවා. අපි ලන්ච් කරගෙන දැන් රූම් එකට ආවා. කෑම ඇත්තටම හරිම රසයි. කපල් එකකට ඒක වැඩි පෝෂන් එක. ඒ වගේම ඩෙසර්ට් එකට යෝගට් උත් හම්බුණා අපිට. අපි දැන් ලන්ච් කරගෙන ආවේ. ඒකත් හරිම රසට තිබුණා. අපි දැන් යමු අපේ අවුට්ඩෝර් බාත් ටබ් එක එක්ස්පීරියන්ස් කරන්න. එන්න කියන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ප්ලේස් එකේ ප්‍රයිවට් බාත් ටබ් එක තියෙන්නේ. ඒකත් අවුට්ඩෝර් තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහේ කපල් එකකට ඇවිල්ලා නිදහසේ ඉන්න පුළුවන් ප්ලේස් එකක් තමයි මේක. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මේ ප්ලේස් එකට ඇවිල්ලා බලන්න මේක මොන වගේද කියලා.
ගයිස් ඔන්න ඉතින් අපිට යන්න වෙලා ඇවිල්ලා තින්නේ. ඉතින් මේගොල්ලෝ යද්දි අපිට ඊවිනිං ටී එකක් දුන්නා. ඉතින් අපි ඒකත් බීලා යන්න තමයි හදන්නේ. ඉතින් අද අපේ දවස මේ වෙද්දි ඉවර කරලා තින්නේ. ඩේ අවුටින් පැකේජ් එක ඉවරයි. ඉතින් අපි බීලා බලමු. බරෝ. ඒක රසයි. හොඳට තියෙන හැමදේම. ටියානෝ අපෙන් කපල් එකකට මේ ප්ලේස් එක කොහොමද කියලා ඒ වගේ නෙමෙයි තව වීඩියෝස් වලින් අපෙන් අහලා තිබ්බා කපල් එකකට මේ ප්‍රයිවසි එක ගැන තියෙන තව විලාත් දාන්න කියලා. ඉතින් අපි මේ විලා එක ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරනවා කපල් එකකට ප්‍රයිවසි එක හොඳටම තියෙන ප්ලේස් එකක් විදියට. ඉතින් ඔයාලා ඇවිල්ලා මේක එක්ස්පීරියන්ස් එක ගන්න. කපල් එකක් එනවා නම් මේ ප්ලේස් එක ප්‍රයිවසි එක 100%ක්ම තියෙනවා. කපල් එකක් විදියට ඔයගොල්ලන්ට ඇවිල්ලා මෙතන බය නැතුව එන්ජොයි කරන්න පුළුවන්. ඒ වගේම මේ වටපිටාවේ මාර නිස්කලංකයි ඔයගොල්ලෝ නිදහස ඉන්න පුළුවන්. ඒතරනේ මම ඔය කිව්ව විදියටම ඔන්න ඔය විදියට තමයි මේ විලායගේ ෆැකල්ටිස් ටික තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ ඩේ අවුට් පැකේජ් එකට ඔයගොල්ලන්ට ප්‍රයිවට් ඒරියා එක තියෙන ප්‍රයිවට් බාත් ටබ් එකකුත් හම්බ වෙනවා. ඒකත් අවුට්ඩෝර් තමයි තියෙන්නේ. ඉතින් ඒක මාරම විශේෂ දෙයක්. ඒ වගේම මාරම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් කපල් එකකට. ඉතින් මේ ඔක්කොම අපිට උනේ රුපියල් 12000ක් විතරයි. ඉතින් මේක තියෙන්නේ අහංගම කියන ගාල්ලට චුට්ටක් එහා හංගම කියන ප්ලේස් එකේ තමයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට කාර් එක ගේනවා නම් හයිවේ එකෙන් එක්සිට් කරලා හංගමට එන්නත් පුළුවන්. නැත්නම් බයික් එකේ ගේනවා නම් ගෝල් රෝඩ් එක ඇවිල්ලා හංගමට එන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි අපේ අද දවසේ ගෙවුනේ. ඉතින් මේ වගේ ලස්සන ප්ලේස් එකක අපි අද දවසේ එන්ජොයි කරා. ඉතින් ඔයාලා මෙහෙට ඇවිල්ලා බලන්න මේ ප්ලේස් එක මොන වගේද කියලා. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එක හොඳ නම් යාළුවන්ට කියන ෂෙයා කරන්න. අපිට ලයික් එකක් දාන්න. අපි මොන හරි අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා ඒකත් හදන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අපි ඉක්මනට වෙන්නම්. අපි traveling trios